විශ්වයේම පිහිට ආශිර්වාදයෙන් ආරක්ෂාව ඔබ සියලු දෙනාටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තාරුකා ටීවී YouTube නාලිකාව subscribe කරලම ඔබ සියලු දෙනාම එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම කියන්න යන්නේ අගෝස්තු මාසයේ 17 වෙනිදා රවි ග්‍රහය බලවත් වීමක් සිද්ධ වෙනවා. රවි ග්‍රහය සිංහ රාශිගතව ගොඩක් බලවත් වෙනවා. ඉතින් තමන්ගේ ගෙදර රවි ග්‍රහය බලවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තරු වලල්ලේ පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය කියලා කියන්නේ. මේෂ ලග්න ධාරයෙන් බලාපොරොත්තු වෙන තියෙන ඔබට මේ රවිගේ මාරු වීම කොහොමද බලපාන්නේ කියලා. ඉතින් අපේ YouTube නාලිකාවත් subscribe කරලාම එකතු වෙන්න කියලා අපි ඔබට හදවතින් ප්‍රාර්ථනා කරනවා. රාශි චක්‍රයේ පළවෙනි ලග්නය තමයි මේෂ ලග්නය කියලා කියන්නේ. ඔන්න ඔබේ කේන්දරයේ පස්වැනි රවි ග්‍රහය බලවත් වෙලා ගමන් කරනවා. අගෝස්තු මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසයේ 17 දක්වා රවිගේ මාරු වීම ක්‍රියාත්මක වෙනවා. පස්වැන්නෙන් කියවෙන ඔබේ ජීවිතයේ සබඳතා ගැන ඔන්න ඔබට උසස් උදවිය ආශ්‍රය කරගන්නත් තමන්ගේ තිබෙනා වූ ගැටලු නිරාකරණය කරගන්න ඒ කට්ටියගේ සහයෝගය ලබා ගන්නත් වාසනා ශක්තිය කෙනෙකු උදා වෙනවා. ඒ වගේම රාජ්‍යාංශ උදවියකින් තමන්ට උදව් උපකාර ඒ වගේම ලැබෙන කාල සීමාව ඔබට නීතිමය ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් ඒ නීතිමය ගැටලුවේ තිබෙනා ජයග්‍රහණ ඔබට අත්පත් කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා. තමන්ගේ දරුවන්ට රස්සාවක් නැතිනම් හොඳ රැකියාව ලැබෙන කාල පරිච්ඡේදය දරුවන්ගේ තරාතිරම උසස් වෙනවා. දරුවන්ට තිබෙනා වූ කරදර බාධක බොහෝමයක් ඉවත් වෙනවා. තමන්ගේ වංශය බබලවන වංශය උසස් කරන යහපත් දරුවන් බිහි වෙනවා. ඔබගේ හිතේ තියෙන ගොඩාක් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. දෙවියන්ගේ පිහිට ආශිර්වාද රැකවරණය ලැබෙනවා. 1-5-9 ලක්ෂ්මී ස්ථාන ත්‍රිකෝණ ස්ථාන බලවත් වෙලා ඉන්නවා. ඔබ ආඩම්බර විදිහට කාලය ගත කරනවා. මේ කාලය තුළ පිතාමත් ආඩම්බර ගති ලක්ෂණෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබට අභියෝග කරන කාටවත් බෑ. ඔබ යනතන පිළිගැනීම ලැබෙනවා. සාර්ථකත්වයේ කෙනෙක් ලැබෙනවා. යන්නන ගමන බිමන ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙනවා. ඔබගේ පියා සමග තියෙන සබඳතා ශක්තිමත් වෙනවා. ඔබගේ පියාට හොඳට හරියන කාල පරිච්ඡේදය. තමගේ පියාට හොඳට හරියන්න පටන් ගන්නවා. පියාගේ බිස්නස් එක හොඳට දියුණු වෙනවා. ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. නිවැරදි ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් voice record එකක් මාර්ගය ලබා ගන්න කැමති නම් WhatsApp අංකයට සම්බන්ධ වෙලා විස්තර ලබා ගන්න. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ආරක්ෂා ලැබෙන්න කියන ඔබ සියලු දෙනාටම මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. මේ වචන අහන ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම ජයග්‍රහණයම ලැබෙන්න කියන අද දවසේ මේ සූර්ය මාරුවත් එක්ක මම ඔබට ආදරෙන් සාදරයෙන් මතක් කරනවා. තාරුකා ටීවී YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. බලාපොරොත්තු විද වට ගන්න නැතුව ඔබත් කැමති නේද ඍෂභ ලග්නෙනියනි ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න. ජීවිතේ අභියෝග එන්න පුළුවන්. ඒ අභියෝග ඔබට රාජෝග බවට පත් කරගන්න පුළුවන් ග්‍රහ රටාවක් තියෙනවා කිව්වොත් ඉතාමත් නිවැරදි. ඔන්න ඔබගේ ලග්න බලාපොරේ මම කියන්න යන්නේ. වෘෂභයේ ඉපදෙච්ච ඔබට හොඳ අනාගතයක් එන්න යනවා. ඔබගේ ලග්නෙන් 4 වෙනිදා අගෝස්තු මාසයේ 17 වෙනිදා උදේ 7:58ට රවි ග්‍රහය ප්‍රවේශ වෙනවා. 4 කේන්දරයේ බලවත් කළ රාජෝගය නිර්මාණක උපේන්ද්‍ර යෝගය ඒ වගේම උපේන්ද්‍ර කියන තාමත් බල සම්පන්න යෝගයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ කාලේ ඔබගේ නිවස ආලෝකමත් වෙනවා. ඔබගේ නිවස හදන්න කටයුතුට බාධක තියෙනවා. ඒ බාධක ඉවත් වෙලා යනවා. සමහරු ගයක් දොරක් හදන්න පටන් ගත්තට පස්සේ කෙනාට ප්‍රශ්න එනවා. එක්ක බාසුන්න එන්නේ නැහැ. නැතිනම් මොකක්කෝ ප්‍රශ්නයක් කරදරයක් ඒක ගෙදර කෙනෙකුට ලෙඩක් හැදෙනවා. ඉතින් රවි ග්‍රහය කියලා කියන්නේ ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන ග්‍රහය. ඒ රවි ග්‍රහය 4 වෙනි ගමන් කරද්දී නිවාසය හදන්න තිබෙනා ස්ථිරුම් බාධක පොඩි පට්ටම් කරලා දානවා. මට මේ හිතලුවක් නෙමෙයි මම කියන්නේ. විශ්ව මාතා මට කියන්න කියන දේ තමයි මම කියන්නේ. ඒ නිසා අහන්න කැමති කට්ටිය අහන්න. මොකද ඔබගේ ජීවිතය මට ඕනේ වටන්න නෙමෙයි. වචනයක් කියලා කියන තරංගයක්. මේ වචනේ හොදට අහන්න. ඒ නිසා වචනේ පුළුවන් මිනිස්සුගේ ජීවිතය වෙනස් කරන්න. මිනිස්සු මරනවා කිව්වොත් මේ මිනිස්සු තවත් වැටෙනවා. නමුත් මම ඇත්ත පෙන්න ජෝතිෂවේදියෙක් වශයෙන් හැම දෙයක්ම ඔබට මම කියන්නේ වචනේ ශක්තිමත් වෙන්න කියන වචනයකට පුළුවන් මිනිස්සෙක් වෙනස් කරන්න. මහා අපරාධකාරී උනත් දමනය කරලා පුළුවන් වචනේ.
ඒ නිසා වෘෂභයෙන් ඉපදෙච්ච ඔබකට ඔන්න ඔබගේ නිවාස සිහිනේ ඔබේ ගෙදර ඔබගේ පැල්පත හදාගන්න ඔබට වාසනාව කෙනෙක් උදා වෙනවා. ඔබගේ පවුලේ ප්‍රශ්න විසඳෙනවා. එක්ක සමාජයේ උසස් කෙනෙක්ගේ මාර්ගයේ තමගේ නිවසේ තියෙන රණ්ඩු සරවලට කිවත් වෙලා යනවා. කවුරු කෙනෙක් ඔබට උපදෙස් ලබා දෙයි. ඒ වගේම ඔබ කම්මැලි වෙන්නේ නැහැ. අලස වෙන්නේ නැහැ. මේ කාලේ පුරාටම ලොකු දියුණුවක් ලැබෙනවා. ආර්ථික පැත්තේ ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ මානසික මට්ටම වටන්න කාටවත් මතක තියාගන්න. ඔබ හැමෝමත් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. සහයෝගය කෙනෙක් හැමෝගෙම ලැබෙනවා. ඔබගේ බලාපොරොත්තු කියන ඔබට ඉෂ්ට වෙනවා. ටික ටික ඔබට හරියන්න පටන් ගන්නවා. විශ්වාස කරන්න විශ්ව මාතා විශ්වාස කරන්න ඔබට හොඳ ගමනක් තියෙනවා. අපි ඔබට ලග්න යහපත් ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් ලබා දුන්න අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම කේන්දර පරීක්ෂා කරගන්න කැමති කට්ටිය ඉන්නවා නම් voice record එකක් ලබා දෙනවා කේන්දර පරීක්ෂා කරලා. ඉතින් කේන්දර පරීක්ෂා කිරීමේ විස්තර ලබා ගන්න WhatsApp අංගය සම්බන්ධ වෙන්න ඒ සඳහා ගාස්තුවක් අය කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. රාශි චක්‍රයේ තුන් ලග්න තමයි මිථුන රාශිය කියලා කියන්නේ. නර රාශිය තමයි මිථුන රාශිය කියලා කියන්නේ. ඔබත් බලාපොරොත්තු වෙති මේ රවිගේ මාර්ගයෙන් ඔබට කොහොමද බලපාන්න කියලා. ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඔන්නම ඔබට අනායකයෙක් කියනවා. ඒක අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් වෙනවා. ඔබගේ බිස්නස් එක අගුළු වැටිලා නම් බිස්නස් එක හරියන්නේ නැත්තම් බිස්නස් එකේ කරදර බාධක ගොඩක් නම් ඔන්න ටික ටික හරියන්න පටන් ගන්නවා. කොහොමද? වෙහිච්ච අගුළු ටික ඇරලා යනවා. රවි ග්‍රහ වික්‍රමස්ථානට එනවා. බිස්නස් දෙක තුන පටන් ගන්න මතක තියාගන්න. මොකද කවුරුත් රස්සාවක් කරනවා, කවුරුත් ව්‍යාපාරයක් කරනවා, කවුරුත් ජීවිතේ හොඳ පැත්තකට ගමන් කරනවා. ඔබගේ රස්සා මොකක් වුණත් වැඩක් නැහැ. ඒ කෙනාගේ රස්සාව අනිවාර්යෙන් ලොකු ආලෝකයක් ඇති වෙනවා. ලක්ෂ්මී මෑණියෝ වැඩ වාසය කරන්නේ සාර්ථක මිනිසුත් එක්ක. අර කම්මැලිකම් කරන මිනිසුත් එක්ක. එතකොට උදේ හවස වෙනකන් බුදියගෙන ඉන්න මිනිසුත් එක්ක මේ ලක්ෂ්මී මෑණියෝ ගණදුණු කරන්නේ නැහැ. ලක්ෂ්මී මෑණියෝ රදා පවතින්නේ. ඒ කෙනා ලස්සන වෙන්න ඕන. ලස්සන කියන්නේ කෙනෙක්ගේ උපතෙන් එන ලස්සනක් තියෙනවා. ඉතින් ඒ කෙනා අවලස්සන වෙන්න පුළුවන්. නමුත් ඒ කෙනා උත්සාහවන්ත නැහැ රූප වෙනස් කරගන්න. ඔයගේ අංක එක පිරිසුදු වෙන්න ඕන. උදේ හවස දත් එක මදින්න නැතුව ඒ වගේම කඩමළු ඇදගෙන ඉන්න කෙනෙක් ගාට ලක්ෂ්මී වැඩ වාසය කරන්නේ. ඒ කෙනා ගාට අලක්ෂ්මී. ඉතින් මේ කාලය තුරදී ඔබගේ බිස්නස් එකට තිබෙන්නා වූ ඔය සමහරු කඩපාලු කරනවා, භූමි පාලු කරනවා, ඒ වගේම යම් යම් මන්ත්‍ර මතුරුලා ඔබගේ ව්‍යාපාර ස්ථානට ගහනවා. ඉතින් ඔය කරලා තියෙන වෙන බන්ධන ඔක්කොම ඡේදන වෙලා යනවා. ඒ වගේම මේ කතා බහන ඔබගේ තිබෙන සියලු මානසික පිරිවත් වල යනවා. සූර්ය දෙවියන්ගේ සූර්ය ශක්තිය අනුභවයෙන් ඔබගේ ජීවිතයේ ආලෝකමත් වෙන්න යන්නේ. සපවත් වෙන්න යන්නේ. බලාපොරොත්තු ඉෂ්ට වෙන්න යන්නේ. ඒ වගේම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න ඔබගේ පියාගේ ආශිර්වාද ඔබට ලැබෙනවා. තමගේ තාත්තගේ උදව් උපකාර ලැබෙනවා. ඉතින් ඔබට ලොකු ශක්තියක් ඒක. ඒ වගේම ඔබට ධනය ලැබෙනවා, වාසනාව ලැබෙනවා. ඔබගේ රස්සාව ඔබ රජයේ සේවකෙක් වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ සේවකෙක් වෙන්න පුළුවන්. ඔබගේ රස්සාව දියුණු වෙනවා. ආදර සබඳතා ශක්තිමත් වෙනවා. සහෝදරයන් අතරදී සබඳතා ශක්තිමත් වෙනවා. ඉතින් මේ රවිගේ මාරු වීම මිතුරෙන් ඉපදිච්ච ඔබට හොඳ ග්‍රහ පිහිටීමක් තමයි උදා කරලා දෙන්නේ. අපි වර ධනාත්මක ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් ලබා දුන්නා නම් අපගේ තාරුකා TV YouTube නාලිකාව subscribe කරලා මේක දෙවෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කේන්දර පරීක්ෂා කරගන්න කැමති කට්ටිය WhatsApp එක කරා සම්බන්ධ වෙලා විස්තර අරගන්න. ඔබට කේන්දර පරීක්ෂා කරලා අපි දෙනවා. ඒ දේශනා ගාස්තුවක් අය කරනවා. ගාස්තුව මොකද්ද කියලා දැනගන්නත් WhatsApp එක මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. තරුවලල්ලේ හතරවල ලග්නේ තමයි කටක රාශිය කියලා කියන්නේ. කටක ලග්න දාණයෙන් බලාපොරොත්තුෙන් ඇති මේ අගෝස්තු මාසේ 17 වෙනිදා උදේ 7:58ට සිද්ධ වෙච්ච රවි මාරුවීම ඔබට කොහොමද බලපාන්නේ කියලා. ඔබේ කේන්දරේ ධනස්ථාන තමයි රවි ග්‍රහය ප්‍රවේශ වෙන්නේ. ඔන්න ඔබට සල්ලි හම්බ කරන් තිබිච්ච බාධක මාර්ග අවහිරතා ඔන්න සියල්ලම ඉවත් වෙලා යනවා. රවි ග්‍රහය ධනස්ථානගතව ගමන් කරද්දී ඔබට පොඩි මුදලක් නෙමෙයි ලැබෙන්නේ. ඔබගේ ආදායම් ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙනවා. ඔබ බල සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේ ඔබගේ කතා බහට බොහෝ දෙනා අවනත කරගන්න හැකියාව උදා වෙනවා. ඔබේ කතා බහට හැමෝම ආකර්ෂණය වෙනවා. ඒ වගේම ඔබගේ කතා බහට ඔබ අනුගමනය කරන කට්ටිය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම දේශාන්තර ගමන් කරලා මිල මුදල් හම්බ කරන්න අපේක්ෂා කරන කට්ටියට ඔන්න හොඳයි. තමන්ගේ ගමන බිමර සරු වෙනවා. අතට හොඳට මුදලක් ලැබෙනවා.
මේ දේවල් අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවා. ඔබ දැන් වැටලා ඉන්නේ. ජීවිතේ තරාතිර මොකක් වුණත් ඔබ දැන් වැටලා ඉන්නේ. නමුත් වැටෙච්ච ඔබට වර්ෂාවක් එනවා. ඊඩෝර කාලෙට නියං කාට වහින වර්ෂාව ජීවිතය ආලෝකමත් වෙනවා සමානව. ඔන්න ඔබගේ ජීවිතේ සාර්ථකත්වයට පත් කරගන්න හොඳ කාලයක් උදා වෙන්න යනවා. සරු පොලවක් ඔබට ලැබෙනවා. ඔබට තියෙන වගා කරා. මේ හිතලෝ කියවනවා නෙවෙයි. මොකද රවිග්‍රහ ධනස්ථානේ ගමන් කරද්දී ඔබට ස්ථිර වශයෙන් හැම පැත්තෙම මුදල් ලැබෙනවා. සල්ලි ලැබෙනවා. ලැබෙන්නේ නැහැ නෙමෙයි ලැබෙනවා. මුදල් ලැබෙන්න තියෙන අවහිර බාධක කම් කරුළු ඉවත් වෙලා යනවා. හොඳ යහපත් ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. සතුටින් කාලා බීලා හොඳ හෝටලෙන් කන්න පුළුවන්. අනිවාර්යයෙන් මොකද රවිග්‍රහ ධනස්ථානේ යනකොට රාජභෝජන ලැබෙන්නේ. රාජභෝජන දෙන්නේ පොඩි හෝටල් නෙමෙයි. හොඳ නම ගියපු හොඳ හෝටල් එකකට ගිහින් හොඳට තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක වාඩි වෙලා හොඳට කන්න පුළුවන් ශක්තිය නිර්මාණය වෙනවා. මම මේ කියන දේවල් හොඳට මතක තියාගන්න. උත්සාහවන්ත වෙන්න. ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. ඔබගේ දියුණුව ස්ථිරයි. අපි ඔබට ධනාත්මක ලග්න ප්‍රකාශයක් ලබා දුන්නා නම් YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ධනාත්මක මාර්ගයට මගේ ආශිර්වාදම ඔබට ලබා දෙන්න. මේ YouTube නාලිකාව subscribe කරන සුළු දිනාගෙම ජීවිත වෙනස් වෙනවා. ඔබට හොඳ මොකක් හෝ පණිවිඩයක් ලැබෙයි. වහුන් දෙනකොට ඔබට හොඳ පණිවිඩයක් ලැබෙනවා. subscribe කරලා එකතු වෙන්න. දෙවියොත් එක්ක යන මාර්ගය. ඒ නිසා ඔබට වරදින්නේ නැහැ. ඒ වගේම කේන්දර පරීක්ෂා කරගෙන රෙකෝඩ් එකක් ලබා ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් WhatsApp එක හරහා සම්බන්ධ වෙන්න. මොකද WhatsApp එක හරහා විතර කේන්දර බලන්නේ. WhatsApp එකට message එකක් දාලා තියන්න. අදාම් පරීක්ෂා කරගන්න විස්තර දෙන්න කියලා. ඔබ සුළු දිනාටම තෙරුවන් සරණයි. අරවලේ පස්වන ලග්නේ තමයි සිංහ ලග්නේ කියලා කියන්නේ. අර රාශියක් විශේෂයෙන්ම විශේෂම සිංහ රාශිය. මොකද ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ජීවිත කතාව වෙනස් වෙනවද නැද්ද කියන එක. වෙනස් කරන්න තමයි යන්නේ. මතක තියාගන්න. ඔබට ඔබේ බලාපොරොත්තු ඔබ ඉෂ්ට කරගන්න පුළුවන් කාලයක් උදා වෙනවා. ඔන්න ඔබගේ රජතුමා ලග්නාධිපති ලග්නේ රජ වෙලා ගමන් කරන අවස්ථාව. රවිග්‍රහ ලග්නස්ථානයේ බලවත් වෙලා ගමන් කරද්දී තමන්ගේ ජීවිතයේ තිබෙනා කරදර බාධක දුෂ්කරතා අවහිරතා විශාල ප්‍රමාණයක් ඔබට ඉවත් කරගන්න වාසනාව තිබෙනවා. සතුට සැනසීම නිවසේ දෝර ගලනවා. ඒ රාෂ්ට්‍ර කපලක් තියෙනවා. නමුත් ඔබ අත ගහන හැම කටයුත්තම හරියට හරියනවා. ඒ වගේම සුභවාදී සිහින දකින්න පුළුවන්. සුභවාදී අනාගතයක් උදා වෙනවා. ඒ වගේම තමන්ට ගෞරවය කියන එක වැඩි වෙනවා. කීර්තිය කියන එක වැඩි වෙනවා. තමන්ගේ ව්‍යාපාර වෙනදාට වැඩි සාර්ථකත්වයටපත් වෙනවා. ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔසස් විනසු ආශ්‍රය කරන් ලැබෙනවා. ඒ වගේ ඔබගේ විවාහ ජීවිතේ ඔසස් සතුට සැනසීම ලබා ගන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගොඩක් සාර්ථකත්වයටපත් වෙනවා. බලාපොරොත්තු දියුණු වෙනවා. ඔබගේ ජීවිතය සාර්ථක වෙනවා. ඒ වගේම ඔබ ගොඩක් අහංකාර විදිහට සමාජය හැසිරෙන්න හදන කාලයක්. ඒ වගේම තමන්ට තිබෙන ගොඩක් ආවේගකාරී ගති ලක්ෂණ ඉවත් වෙනවා. ඒ වගේම තමන්ට හොඳ තැනකට එන්න පුළුවන්. ලොකු දියුණුවක් ලැබෙනවා. ලොකු ධනයක් ලැබෙනවා. සතුටින් ඉන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඔබට උදා වෙනවා. ඒ වගේම මේ කාර්යසම පුරාට ඔබට කරදර කරපු බාධා කරපු හතුරු බලවේග බොහොමයක් ඉවත් වෙනවා. සෙනසුරුගේ ඒ රාෂ්ට්‍ර කපල දෙන කට්ටිය කේන්දර පරීක්ෂා කරගන්න WhatsApp එකට සම්බන්ධ වෙන්න. ඒ කෙනාට තිබෙන අපරෝපද්‍රව පරීක්ෂා කරලා විනයානුකූලව සකසපු සනි මෘත්‍යුංජය යන්ත්‍රය ලබා දෙන්න කටයුතු කරනවා. මුලින්ම කේන්දර පරීක්ෂා කරගන්න ඕනේ. ඒ කෙනාගේ ජීවිත වෙනස් කර දෙන අපි විශ්වාසයෙන් එකතු වෙන්න. මොකද තාරුකා ටීවී හරහා අපි කිසිම ආකාරයක වංචාවක් කරන්නේ නැහැ. WhatsApp එක මාර්ගයෙන් සම්බන්ධ වෙන්න මේ අංකය තමයි ඔබේ ජීවිත වෙනස් කරන අංකේ වඩපත් වෙන්නේ. මතක තියාගන්න. මේ අංකයෙන් ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. වෙනස් කරන්න පුළුවන්. ඔබගේ වාසනා ශක්තිය වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ධනේ වාසනා සාර්ථකත්වය වැඩි වෙන්න. මම ඔබට ආශිර්වාද ලබා දෙනවා. මේ දෙවියන් සමග යන ගමනක්. ඒ ගමනට එකතු වෙන්න. ඔබට කවදාවත් අතරමං වෙන්නේ නැහැ. මතක තියාගන්න. අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. කේන්දර පරීක්ෂා කරන කැමති කට්ටිය WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. ඉස්සර අරගන්න. තරුවලල්ලේ 6 වෙනි ලග්නේ තමයි කන්‍යා ලග්නේ කියලා කියන්නේ. කන්‍යා ලග්නේ බලන් ඇති අගෝස්තු මාසයේ 17 වෙනිදා මට මොන වගේ දෙයක් වෙනවද කියන එක මට නෙමෙයි ඔබට. අගෝස්තු මාසයේ 17 වෙනිදා උදේ 7:58ට සුබ හෝරාවේ රවි ග්‍රහය ඔබේ කේන්දරේ 12 වෙනිට එනවා. 12 වෙනි කියලා කියන්නේ ඔබේ කේන්දරේ හොඳ ස්ථානයක් නෙමෙයි. නමුත් 12 වෙනින් කියවෙන වියදම ගැන ආගමික සංචාර ගැන
ඔන්න ඔබට රට ඉන්න යාළුවෙක් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඔබගේ රට යාළුවෙක් ඉන්නවා නම් ඒ රට ඉන්න යාළුවා ඔබට ආමන්ත්‍රණය කරයි. එක්ක රටට ගන්නවා කියලා කියයි. නැත්නම් ඔබට මොකක් හරි මුදලක් දෙනවා කියලා කියයි. මොකද ඔබේ කේන්දරේ 11 වන අධිපතිය තමයි විශේෂයෙන්ම ඔබේ කේන්දරේ 12 වන අධිපතිය 12 වෙනි බලවත් වෙන්නේ සරලා කියන යෝගයත් එක්ක. විදේශගත වෙන යහළුවෙක්ගේ ඔබට හඳුනා ගන්න ලැබේ. යහළු මිත්‍රාදීන් උදව් උපකාර ලැබේ. ඒ වගේ ආගමික සංචාරක අනිවාර්යයෙන්ම යෙදෙනවා. එක්ක දබදු යන්න හිතනවා, නැත්නම් ඔබට කොහේ හරි ලොකු රටකට යන්න හිතනවා. ඒ විදේශගත ගමන් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයටපත් වෙනවා. තමන්ගේ පියා සමග තිබෙන සබඳතා ශක්තිමත් කරගන්න කන්න ලක්ක දාන වාසනා ශක්තිය උදා වෙනවා. දරුපල අපේක්ෂාවෙන් හිටපු කට්ටියට මේ කාර්ය සීමාතොර දෙවියන්ගේ මාර්ගයෙන් දෙවියන්ගේ බාරහාර ආරා දරුපල ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඒ දේවල් ලැබෙනවා. සුද්ධ ආත්ම ඔබට පිහිට වෙනවා. ඔබේ ජීවිතේට අරමුණක් නැතුව එහෙට මෙහෙට ඉබාගාත යනවා. මොකද නීච වෙච්ච ග්‍රහයක ලක්ෂණ යනවා. දැන් ජීවිතේ ටිකක් ප්‍රශ්න, කලකිරීම, කරදර බාධක, අවිරත ගොඩයි. බාධා ගොඩයි. ඒ වගේ මේ කාර්ය සීමාතු හිතේට සතුටක් නැහැ. බලාපොරොත්තු විරවැටලා තියෙනවා. අභියෝග ගොඩක් තියෙනවා. සල්ලි ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. කඩ කිසි දෙයක් yaadෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඔබගේ තිබෙන ඍණාත්මක සිතුවිලි, ඔබට තිබෙන ගැටලු. ඉතින් මේ දේවල් නිසා ජීවිතේ ඔබ කඩන් වැටලා ඉන්නේ. සතුටු වෙන්න. ඔබගේ ජීවිතේට හොඳ කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔබට යන්න තියෙන ගමනට යන්න තියෙන බාධා ඉවත් කරලා දෙනවා. මොකද මේ දෙවියන්ගේ ගමන, දෙවියන්ගේ මාර්ගය තුළ ඔබ ගමන් කරන්නේ. දෙවියන්ගේ ආශිර්වාද දෙවොත්. ඉතින් මේ රවිග්‍රහ 12 වෙනි ගමන් කරද්දී 12 වෙනි කියවන ඔබට පේන්නේ නැති දේවල්. ඔබ නොදකින දේවල්. ඇත්ත යථාර්ථය තමයි 12 වෙනි කියවෙන්නේ. ඉතින් ආත්මකාර ග්‍රහය 12 වෙනි ගමන් කරද්දී ඔබට ගොඩ එන්න මාර්ගය කියලා දෙනවා. අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. අපි ඔබට ධනාත්මක ලක්ෂණ පලාපල ප්‍රකාශයක් ලබා දුන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න. කේන්දර පරීක්ෂා කරගන්න කැමති කට්ටිය ඉන්නවා නම් WhatsApp එක මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. ඔබ සුදු දිනාටම තෙරුවන් සරණයි. තරවලල්ලේ 7 වන ලක්ෂණය තමයි තුලා ලක්ෂණය කියලා කියන්නේ. ඒ තුලා ලක්ෂණ දාරේ බලාපොරොත්තු නැති ඔබගේ ජීවිතයේ මේ රවි මාර්ගය කොහොමද බලපාන්නේ කියලා අපේ YouTube නාලිකාව subscribe කරලා මේක තුන කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබේ කේන්දර 11 යන්නේ රවි ග්‍රහය බලවත් වෙලා ඉන්නවා. 11 යන අධිපති 11 යන්නේ බලවත් වෙලා. ඔන්න ඔබට හොඳට මුදලක් ලැබෙන්න යනවා. කොහෙන් හරි මුදලක්, විශාල මුදලක් සැප්තැම්බර් 14 කලින් ලැබෙන එක ලැබෙනවාමයි. ඒක මේ SMS මුදලක් නෙමෙයි ලැබෙන්නේ. පොලියත් එක්ක ලැබෙන්නේ. ඒ වගේම ඔබගේ යහළුවෙක්ගේ මාර්ගයෙන් තමන්ගේ ජීවිතේට අවශ්‍ය කරන මුදල් කොහෙන් හරි ලැබෙනවා. තමන්ගේ තාත්තගෙන් ලාභ ලැබෙනවා. තමන්ගේ තාත්තගේ දේපල වත්කම් ප්‍රමාණයට උරුමකම් දැන් තමන්ට වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඔබගේ දෛවය වෙනස් වෙන්න යනවා. ගොඩක් උදවි තමන්ට කරදර කරනවා නම්, බාධා කරනවා නම්, දුෂ්කරතා පමුණනවා නම් ගොඩක් කරදර බාධක ඉවත් වෙනවා. ඒ වගේ තමන් තිබෙන දෝෂාන්ධකාර, රෝගාන්ධකාර, ප්‍රශ්න කරදර බාධක ගැටලු, අවිරත නිශ්චිරුණු දේවල් මඟ හරව ගන්න. ඔන්න වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඔබගේ දෛවය ඔබට උදව්පකාර කරනවා. හොඳ තැනකට එන්න, හොඳ තැනකට ගමන් කරන්න. ඒ වගේම අවාසනාවන්ත භාවය දුරු කරන්න, වාසනාව වැඩි කරගන්න. දෛවය කෙනෙක් ඔබට උදව්පකාර කරනවා. ඒ වගේ මහ පොළොවේ යථාර්ථයක් කරන්න බැරි දේවල් ඔබ හිතන කාලේ. නමුත් ඒ දේවල් ඉෂ්ට වෙනවා. දේව ආශිර්වාදය හරහා අපේ ගොඩාක් දේවල් ඉෂ්ට කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා. තමන්ගේ රස්සා දියුණු වෙනවා. රැකියාවට වෙන්න කරදර බාධක බොහෝමයක් ඉවත් වෙනවා. ඒ වගේ හැමෝගෙම ආශිර්වාද ලැබෙනවා. හැමෝගෙම කරුණාව ලැබෙනවා. ඔබට දියුණු වෙන්න පුළුවන් කාලයක් උදා වෙලා තිබෙනවා. ඉගෙන ගන්න දුව පුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනදාට වැඩි හොඳට හරියන්න පටන් ගන්නවා. ඔබගේ අධ්‍යාපනය තිබෙන්න බාධක ඉවත් වෙනවා. ඒ වගේ ඔබ නිවැරදි තීරණ ගන්න කාල සීමාවක්. අපි ඔබට ධනාත්මක ලක්ෂණ පලාපලක් ලබා දුන්නා. අපගේ තාරුකා TV YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට හැකියාව තියෙන ඔබේ කේන්දර හරියට පරීක්ෂා කරගන්න. ඉතින් WhatsApp එක කරා සම්බන්ධ වෙලා විස්තර ලබා ගන්න. මගේ හඳාන පරීක්ෂා කරගන්නේ කොහොමද කියන්නේ. ඔබ සියලු දෙනාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තරවලල්ලේ 8 වන ලක්ෂණය වෘශ්චික ලක්ෂණය කියලා කියන්නේ. වෘශ්චික ලක්ෂණ ධාරයෙන් බලාපොරොත්තු වෙති. අගෝස්තු මාසේ 17 වෙනිදා සිද්ධ වෙච්ච රවි මාර්ග ඔබට කොහොමද බලපාන්නේ කියලා. අගෝස්තු මාසේ 17 වෙනිදා උදේ 7:58ට ඔබේ රැකියා ස්ථාන, කර්මස්ථාන රවි ග්‍රහය බලවත් වෙලා ඉන්නේ. 10 වර්ණාධිපතිය 10 වෙනි බලවත් වෙනකොට රස්සාර තිබෙන බාධක ඉවත් වෙනවා. ඔබට හොඳට තමන්ගේ රස්සා කරයන් පුළුවන් ශක්තිය නිර්මාණය වෙනවා. ඒ වගේම
මේ කාල සීමා තුරදී තමාට තිබෙන බාධක බොහෝමයක් ඉවත් වෙනවා. අවාසනාවන්ත දේවල් විදිහට ඔබගේ රස්සාවට එපා වුණා නම් රස්සාව යහපත් පරිසරයක් බවට පත් වෙනවා. ඒ වගේම රස්සාවට තිබෙන ගොඩක් කරදර බාධක ඉවත් වෙනවා. දුෂ්කරතා අවහිරතා ඉවත් වෙනවා. ඔබගේ රැකියා ජීවිතේ තෘප්තිමත් එකක් බවට පත් වෙනවා. රැකියාව උසස් වීමක් අපේක්ෂාව හිටපු වෘත්තික ලක්ෂණ ධාරින අනිවාර්යයෙන් තමන්ගේ රස්සාව උසස් කරගන්න වාසනාව කෙනෙකු උදා වෙනවා. සැප්තැම්බර් මාස 17 දක්වා රැකියාවක් හොයා ඉබාගාත කියපු කට්ටියට හොඳ රස්සා ලැබෙනවා. ඒක නවත්තන්න බෑ. අනිවාර්යයෙන් ලොකු ගමනක් ඔබට තියෙනවා. විදේශගත වෙන්න අපේක්ෂාවෙන් හිටපු කට්ටියට විදේශගත වීම සඳහා කටයුතු සම්පාදනය වෙනවා. විදේශගත වෙලා ඉන්න කට්ටිය රැකියාවක් නැතුව එහෙට මෙහෙට යනවා. ඒ කට්ටියට රැකියාව ලැබෙනවා. ඒ වගේ තමන්ගේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේ තමන්ට තිබෙනා බන්ධන, කරදර, පීඩාවන්, දුෂ්කරතාවන් ගොඩාක් දේවල් ඉවත් වෙලා යනවා. ආර්ථික ප්‍රශ්න ඉවත් වෙනවා. කරදර බාධක බොහෝමයක් ඉවත් වෙනවා. ඔබගේ දෛවය වෙනස් වෙන්න යනවා. දෛවය වෙනස් කර රස්සාව හරියට කරන්න ඕනේ. ඔබගේ රස්සාව අනිවාර්යෙන් සාර්ථකත්වයටපත් වෙන්න යන්නේ. ඒක නවත්තන්න බෑ. ඔබගේ ගෘහ ජීවිතයත් වාසනාවන්ත වෙන මේ කාල සීමාව තුරදී තමන්ගේ රස්සාව හරියට කරන නිසා රැකියා ප්‍රධානීගේ පවා හොඳ හිත දිනා ගන්න ඔබට වාසනාව උදා වෙනවා. රැකියා ප්‍රධානීන් තමන්ට උදව් උපකාර කරනවා ජීවිතය වෙනස් කරගන්න. අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙනවා. අපි ධනාත්මක ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් දෙන අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේ කේන්දර පරීක්ෂා කරගන්න කැමති කට්ටිය WhatsApp මාර්ගයෙන් විස්තර ලබා ගන්න. සදා ගාස්තුවක් අය කරනවා විස්තර අරගන්න. කේන්දර පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක. තරුවල්ලේ නව ලග්න තමයි ධනු රාශිය කියලා කියන්නේ. ධනු ලග්න දාරේ බලාපොරොත්තු වෙන්නේ. ඔබගේ දෛවය වෙනස් කරගන්න මේ ග්‍රහ මාරු කොහොමද බලපාන කියලා. රවි ග්‍රහය ඔබේ කේන්දර නවයේ ගමන් කරනවා. අගෝස්තු මාස 17 වෙනිදා උදේ 7:58ට සූර්ය දෙවියන් ඔබේ කේන්දරේ ලග්නේ 9ට ගමන් කරනවා. ඔන්න ධනු ලග්න ධාරණයට මෙතෙක් කල ප්‍රවතිච්ච කරදර බාධක බොහෝමයක් ඉවත් වෙන්න යනවා. තමන්ගේ ජීවිතේ පැවැත්ම තිබිච්ච බාධක ඉවත් වෙනවා. කුසල ශක්තිය තමන්ට ලැබෙනවා. ඒ වගේ බොහෝ දේ තමන්ට ඉෂ්ට කරගන්න වාසනාව උදා වෙනවා. දෛවය වෙනස් වෙන්න යන්නේ. ඉරණ වෙනස් වෙන්න යන්නේ. තමන්ට තිබෙනා අවහිරතා බාධක දුෂ්කරතා මේ සියලුම දේවල් ඔබට ලැබෙන්න යන්නේ. දුෂ්කරතා ඉවත් වෙන්න යන්නේ. රවි ග්‍රහය නවයේ ගමන් කරද්දී ඔබට අනිවාර්ය විදේශගත වෙන්න වාසනාව උදා වෙනවා. උසස් අධ්‍යාපනයේද ධනු ලග්න දුව පුතුන්ගේ අධ්‍යාපන කටයුතු අනිවාර්යෙන් දෙවියන්ගේ මැදිහත් වීමෙන් සාර්ථකත්වයටපත් වෙනවා. ඒ වගේම ඔබගේ ජීවිත කතාව හොඳටම හරියන්න යන්නේ. හොඳට වෙනස් වෙන්න යන්නේ. ඒ වගේම මේ කාල සීමා පුරාට ජීවිතේ අභියෝග රසක් ඔබට තිබුණා. ඒ අභියෝග ජාග්‍රහණය කරගන්න විශ්ව මාතා උදව්පකාර කරනවා. රවි ග්‍රහය නවයේ ගමන් කරද්දී තමන්ගේ පෙරපින ක්‍රියාත්මක වෙනවා. ඒ පෙරපින ක්‍රියාත්මක වීමත් එක්ක බාධක කේන්දල් අයින් කළා දාන. බාධක දුෂ්කරතා අවහිරතා මේ සියලුම දේවල් ඔබගේ ඉවත් වෙලා යනවා. ඔබගේ අරමුණට යන තියෙන බාධක ඉවත් වෙනවා. දීපෙන් ලැබෙනවා. නීතිමය ජාග්‍රහණ ඔබට ලැබෙනවා. අපි ඔබට ධනාත්මක ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් දුන්න අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම කේන්දර පරීක්ෂා කරගෙන කැමති කට්ටිය ඉන්නවනේ WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. විස්තර ලබා ගන්න කේන්දර බලාගන්නේ කොහොමද කියලා. තරුවලල්ලේ දහවල් ලග්නේ තමයි මකර ලග්නේ කියලා කියන්නේ. මකර රාශියෙන් ඉපදිච්ච බලගති ඔබේ කේන්දරෙට මේ රවිගේ මාරු වීම කොහොමද බලපාන කියලා. ඔබේ කේන්දරේ අටබැන්නාධිපති අටබැන්නේ ගොඩක් බලවත් වෙලා ඉන්නවා. ඒ වගේම කරදර බාධා ගොඩක් ඉවත් කරන ග්‍රහ පිහිටීමක් සරලා කියන යෝගයත් එක්ක ඔබගේ ආයුෂ වැඩි වෙනවා. හැබැයි ඔබගේ පියාණන් ටික පරිස්සම් වෙන්න. පියාට මාරක යෝග හදිසි අනතුරු. ඒ වගේම පියාට අනතුරුදායක තත්ත්වයක දේවල් ඇති වෙන්න තියෙනවා. ඒ තමගේ පියාණන් ටික පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම රැකියා ප්‍රධානී සමග ගණදිනු කරද්දී මකර ලග්න ධාරණ ටික මේ සැප්තැම්බර් මාස 17 දක්වා පරිස්සම් වෙන්න. රැකියා ප්‍රධානීන් සමග මත ගැටුම් මත වේදාත්මක තත්ත්ව ඇති වෙනවා. ඔබගේ දියුණුවට සාර්ථකත්වය බාධක ඇති කරන කාල පරිච්ඡේදයක් ගමන් කරන්න. රවි ග්‍රහය අටවැන්නේ ගමන් කරද්දී විශේෂයෙන්ම දහවල් කාලයේ සිදුවන අනතුරුවලින් ඔබ ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම රාජ්‍යාංශ වැඩ කරන කෙනෙක් නම් රටවල් ගමන් කරද්දී ගොඩක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම නීත්‍යානුකූල විදිහට ඔබ කටයුතු කරන්න ඕනේ. නැත්නම් රාජ උදාහසට ලක් වෙන්න පුළුවන්. රවි ග්‍රහය අටවැන්නේ ගමන් කරද්දී මකර ලග්නෙමින් රාජ උදාහස නැත්නම් රජයේ කරදර බාධක ඇති වෙනවා. ඒ නිසා නීති විරෝධී කටයුතු වලින් ඈත් වෙන්න ඕනේ. ඒ වගේම රවි ග්‍රහය අටවැන්නේ ගමන් කරද්දී ඒක තමන්ගේ උත්සාහය අතහින ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඒ නිසා උත්සාහය කෙනෙක් හොඳට තියාගන්න. ඒ වගේ මේ කාල පරිච්ඡේද පුරාට නමුත් ඔබට ඔබගේ ආයුෂ වලට හානියක් සිද්ධ වෙන්නේ ඒක වෙන්නේ නැති දෙයක්. නමුත් බයටපත් වෙන්න එපා. ඔබ විශේෂයෙන්ම පිරිත් ශ්‍රවණය කරන්න, මෝර පිරිත අහන්න, ඒ වගේ සූර්ය පිරිත අහන්න. ඒකෝර මේ රවි ග්‍රහයගේ එන්න තියෙන අනතුරුදායක තත්ත්ව ඉවත් කර අපි ඔබට ධනාත්මක ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක්
ලබා දුන අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. කේන්දර බලා ගන්න කැමැත්තක් තියෙනවා නම් WhatsApp එක මාර්ගයේ සම්බන්ධ වෙන්න. කරවලල්ලේ 11 වෙනි ලග්නේ තමයි කුම්භ ලග්නය කියලා කියන්නේ. කුම්භ ලග්න ධාරි මේ රවි මාරු වෙන්නේ කොහොමද කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. රවි ග්‍රහ අපේ කේන්දරේ 7 වෙනි ගමන් කරනවා. 7 වෙනි ගමන් කරන මයුර පාල කියන යෝගයේ ක්‍රියාත්මක කරන උපේන්ද්‍ර කියන යෝගයේ ක්‍රියාත්මක කරගෙන මේ කාලසුව පුරාටම තමන්ගේ විවාහ ජීවිතේ තිබෙත්තා වූ කරදර බාධක බොහොමයක් ඉවත් කරගන්න කුම්භ ලග්න ධාරින්ට වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඔබගේ අවාසනාවන්ත භාවය යටපත් වෙන්න යන්නේ. ඒ වගේම විවාහ ප්‍රමාද වෙච්ච කට්ටියට මංගල යෝජනා එන කාල පරිච්ඡේදය ඔබගේ විවාහ ජීවිතය වෙනස් වෙනවා. කරදර බාධක ඉවත් වෙනවා. විවාහයේ සතුට සැනසීම උදා වෙන කාල සීමාව ලොකු දියුණුවක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ බිස්නස් එක දියුණු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය පීඩා පහ වෙලා යන දේව ආශිර්වාද ලැබෙනවා. තමන්ට දෙපේ නැගිටින්න වාසනාවක් කෙනෙක් උදා වෙනවා. තමන්ගේ ගෞරවය කෙනෙක් වැඩි වෙනවා. ඒ වගේම මේ කාර්ය සීමාව තුරදී ඔබට තිබෙන ගොඩාක් බාධක ඉවත් වෙනවා. මේ රවි මාරු වේවි ඔබගේ සමස්ත ජීවිත කතාව වෙනස් වෙන්න යනවා. අපේ වර ධනාත්මක ලග්න පලාපල ප්‍රකාශක ලබා දුන අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන එක අපි ඔබට ආරාධනා කරනවා. කේන්දර පරීක්ෂා කරගන්න කැමති කට්ටිය ඉන්නවා නම් WhatsApp මාර්ගයේ සම්බන්ධ වෙන්න. ඔබ සුරිදනාරම් තෙරුවන් සරණයි. කරවලල්ලේ අවසාන ලග්නය තමයි මීන ලග්නය කියලා කියන්නේ. මීන ලග්න ධාරි බලාපොරොත්තු වෙන ඇති. ඔබේ කේන්දරේ මේ රවි මාරු වෙන්නේ කොහොමද බලපාන කියන්නේ. ඔබේ කේන්දරේ 6 වර්ණාධිපති 6 වර්ණේ බලවත් වෙනවා. සරලා කියන යෝගයත් එක්ක. මේ ලග්න ධාරි මෙතෙක් කල තිබෙනා කරදර බාධක සතර පීඩාවන් මේ අගෝස්තු මාසයේ ඉඳලා සැප්තැම්බර් මාස දක්වා කියන කාල සීමාව තුළ ඉවත් වෙලා යනවා. තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න යන්නේ. ඔබගේ ඉරණ වෙනස් වෙන්න යන්නේ. සෞඛ්‍ය පීඩා ඉවත් වෙන්න යන්නේ. ඒක තමන්ට තිබෙන ගොඩාක් කරදර බාධක ගැටලු දුෂ්කරතා අභියෝග ඉවත් කරගන්න වාසනාව උදා වෙනවා. ඒ වගේම අතපිර සරු වෙන්න යන්නේ. ඒ වගේ ඔබගේ සතුට සැනසීමට බාධා කර බොහෝ දේවල් ඔබේ ඉවත් වෙන්න යන්නේ. බාධක ඉවත් වෙනවා. ඒ වගේම රැකියාවක් ලැබෙන කාල පරිච්ඡේදය. අතුරු කුමන්ත්‍රණයකින් අතුරු පීඩාවකින් තමන්ට තමන්ගේ රස්සාව නැති වුණා නම් රස්සාවට අභියෝග ගොඩක් ආවා. මෙම සූර්ය මාරුවත් එක්ක ඔබට ඔබගේ රස්සා දියුණු කරගන්න වාසනා ශක්තිය කෙනෙක් උදා වෙනවා. ඒ වගේම මේ කාලේ පුරාටම තමන්ට කුමන්ත්‍රණය කරපු අතුරු පීඩාව බොහොමයක් ඉවත් වෙනවා. සෞඛ්‍ය පීඩා ඉවත් වෙනවා. තමන්ට හැම දෙයක්ම දෙනන්න පුළුවන් කියලා ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. අපේ වර ධනාත්මක ලග්න පලාපල ප්‍රකාශයක් ලබා දුන අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම කේන්දර බලා ගන්න කැමති කෙනෙක් ඔබ WhatsApp මාර්ගය සම්බන්ධ වෙලා විස්තර ලබා ගන්න.